අපට වෘත්තීය සමිතියක් අවශ්‍ය වන්නේ ඇයි? ව්‍යාපාරිකයෙකු කිසියම් ව්‍යාපාරයකට මුදලක් එහෙමත් නැත්නම් ප්‍රාග්ධනයක් ආයෝජනය කරනවා නම් මූලිකවම අපේක්ෂා කරන්නේ මොනවාද? ව්‍යාපාරයට තමන් යොදවන ප්‍රාග්ධනයෙන් කිසියම් භාණ්ඩයක් නිපදවලා ඉල්ලුම අනුව ඒ භාණ්ඩය වෙළඳපොළට නිකුත් කරලා වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන් උපරිම ලාභාන්තිකය ලබා ගන්නයි. එහෙම නැතිව අපට අපේ ජීවන අපේක්ෂා මල්පල ගන්නවන්න පුළුවන් වෙන විදිහේ පඩි ගෙවන රැකියා හදන්නද? නැහැ. අපි මුහුණ දීලා තියෙන ජීවන ගැටලු ගැන අනුකම්පා හිතන්නද? නැහැ. නැති බැරි අයට දනට පිනට දීලා පින්දාම් කරන්නද? නැහැ. ඒවා කෙරුවත් කරන්නේ ඒකෙන් තම ලාභය වැඩි කරන්න ඍජු හෝ වක්‍ර දායකත්වයක් ලැබෙනවා නම් පමණයි. මොකද ඔය වගේ පින් අතේ වැඩ කරන්න ගියොත් ඒවට මුදල් යොදවන්න වෙන්නේ ලැබෙන ලාභයෙන්. එතකොට ලාභය අඩු වෙනවා. ඒ අඩු වෙන ලාභය පියව ගන්න නම් තම නිෂ්පාදන භාණ්ඩයේ හෝ සේවාවේ මිල වැඩි කරන්න වෙනවා. ඊට පස්සේ වෙන්නේ තමන් නිෂ්පාදනය කරන භාණ්ඩයට තියෙන ඉල්ලුම අඩු වෙන එකයි. ඒ අතරේ අනෙක් පැත්තෙන් වෙනත් ව්‍යාපාරයක අඩු මිලට ඇති භාණ්ඩයක ඉල්ලුම ඉහළ ගිහිල්ලා තමන්ගේ නිෂ්පාදනයේ වෙළඳපොළ තරඟකාරීත්වය පහළ බහිනවා. එතකොට තමන්ගේ තරඟකරුවන් ඔහුව අභිබවා ගොස් වෙළඳපොළ ජය ගන්නවා. තමන් වෙළඳපොළේ තරඟකාරී නොවීම නිසා ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. එමකින් වෙන්නේ තමන් යෙද වූ ප්‍රාග්ධනය අහිමි වීමයි. ඒ කියන්නේ පාඩු ලැබීමයි. කවුරුවත් ප්‍රාග්ධනය අහිමි කරගන්න ව්‍යාපාර කරන්නේ නැහැ. එහෙම අරමුණු ඇති අය ගැන ඔබ අහලා තියෙනවද? ඒ නිසා ප්‍රාග්ධනය යොදවන ව්‍යාපාරිකයාගේ අරමුණ ලාභය කියන ඉලක්කයේ යන්න පුළුවන් උපරිම හිණිපෙත්තට ගමන් කිරීමයි. ඒක කරන්න පුළුවන් උපරිම අවස්ථාව තියෙද්දී එය නොසලකා හරිනවා නම් ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි කැමති වුණත් නැතත් අපි ඉන්නේ ඉල්ලුම සැපයීම අනුව දුවන වෙළඳපොළ ආර්ථිකයක. අද මුළු ලෝකයම දුවන්නේ ඒ ක්‍රමවේදයට. මේකට විකල්පයක් තවම පෙනෙන මානයකවත් නැහැ. එහෙමනම් අපිටත් මේ ක්‍රමයට හැඩ ගැහිලා ලෝකයේ ජයගන්නවා හැරෙන්න වෙන විකල්පයක් තවම නැහැ. බැලුවම මේක හරියට බයිසිකල් තරංගයක් වගේ. ප්‍රාග්ධනය කියන සයිකලයට නැගෙන හාම්පුතාට ඒක පැදගෙනම යන්න වෙනවා. ඒකේ වේගය අඩු කරන්නවත් తాවකාලිකව නතර කරගෙන ඉන්නවත් බෑ. එහෙම වුණොත් තරංගයේ ඉන්න අනෙක් තරංකරුවන් ඒ වාසිය උපයෝගී කරගෙන තමන්ව පහු කරගෙන යනවා. එහෙම ගිහිල්ලා තමුන්ගේ වෙළඳපොළ අල්ල ගන්නවා. එහෙම වුණොත් තමන් තරංගයෙන් විසි වෙනවා. ඒ කියන්නේ පාඩු ලබනවා. තමුන්ගේ සයිකලේ තමන්ට අහිමි වෙනවා. යෙද වූ ප්‍රාග්ධනය අහිමි වෙනවා. ඒ නිසා මෙම ඉල්ලුම සැපයුම මත දුවන වෙළඳපොළ තරඟේ රැඳී ඉඳලා දිනන්න ඕන නම් පදින්න පුළුවන් උපරිම වේගයෙන් සයිකලය නොනවත්වාම පදින්න වෙනවා. එහෙම නැත්තම් ඔහු හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. උරුම වන්නේ අලාභය, ප්‍රාග්ධනය අහිමිවීම. ඒ නිසා කවුරුවත් ප්‍රාග්ධනය යොදවන්නේ නැහැ පාඩු ලබන්න, ප්‍රාග්ධනය අහිමි කරගන්න. ඕක තමයි පුණ්‍ය කර්මයකයි ව්‍යාපාරයකයි තියෙන සැබෑ වෙනස. එහෙමනම් අද අපි ඉන්න වෙළඳපොළ ආර්ථිකයේ සාර්ථක ප්‍රායෝගික ව්‍යාපාරයක පරම අරමුණ වන්නේ ලාභය පුළුවන් තරම් උපරිම කර ගැනීම පමණයි. මේ ක්‍රියාවලිය දිහා බලන්න. මේ කවුද? හාම්පුතා. මේ මොකද්ද? ප්‍රාග්ධනය. එතකොට මේ තියෙන්නේ සේවාස්ථානයක්. මේ මොකක්ද? මිනිස් ශ්‍රමය. අපි මොහොතකට හිතමු මෙහි ඉන්න ව්‍යාපාරිකයා කර්මාන්ත ශාලාවක් හදලා තමන් සතු රුපියල් 1000ක මුදලක් ආයෝජනය කරලා මිනිස් ශ්‍රමයක් උපයෝගී කරගෙන භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා කියලා. මෙහෙම නිෂ්පාදනය කළ භාණ්ඩය ඒ සඳහා වෙළඳපොලේ ඇති ඉල්ලුම හා සැපයුම අනුව රුපියල් 5000ක මිලකට අලෙවි කරන්න ඔහුට හැකි වුණා කියලා. ඒ කියන්නේ
යෙදූ රුපියල් 1000 දැන් රුපියල් 5000ක් වෙලා තියෙනවා. නිෂ්පාදන යෙදවුමේ මුළු පිරිවැය රුපියල් 1000යි. ශුද්ධ ලාභය රුපියල් 4000යි. දැන් රුපියල් 4000ක අතිරේක වටිනාකමක් ජනනය වෙලා තියෙනවා. මේ හාම්පුතා යෙදූ රුපියල් 1000 ප්‍රාග්ධනය රුපියල් 5000ක් බවට පත් කළේ කවුද? මේ රුපියල් 1000ට ඉබේ රුපියල් 5000ක් වෙන්න පුළුවන්ද? බැහැ. තාර්කිකව එහෙම වෙන්න බෑ. එතකොට කර්මාන්ත ශාලාවට තනිවම මේ රුපියල් 5000ක් කරන්න පුළුවන්ද? ඒකත් තාර්කිකව වෙන්න බැරි දෙයක්. මෙම රුපියල් 1000 ප්‍රාග්ධනය රුපියල් 5000ක් කිරීමේ කාර්යය සිදු කළේ ශ්‍රමය විසින්. එහෙමත් නැත්නම් ශ්‍රමයේ වැඩ කිරීමේ හැකියාව මගින්. මේ ශ්‍රමයේ වැඩ කිරීමේ හැකියාව මත එය රුපියල් 5000ක් කරන්නත් පුළුවන්. සමහර විට එය රුපියල් 2000ක් වගේ අඩු අගයකට බස්සන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එම ශ්‍රමයේ වැඩ කිරීමේ හැකියාව ඉතා සුපිරි නම් එම රුපියල් 1000 ප්‍රාග්ධනය රුපියල් 10000ක් දක්වා වුණත් ඉහළ දැමෙන ලෙස ප්‍රසාරණය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ශ්‍රමය නැතිව ප්‍රාග්ධනයට කිසිසේත්ම ප්‍රසාරණය වෙන්න බෑ. අපි අධ්‍යයනය කරන නිදසුනට අනුව ශ්‍රමයට පුළුවන්කම ලැබිලා තියෙනවා මෙම රුපියල් 1000 ප්‍රාග්ධනයට රුපියල් 4000ක අමතර වටිනාකමක් ලබා දෙන්න. මේක අපි හඳුන්වන්නේ ශ්‍රමය විසින් ප්‍රාග්ධනයට ජනනය කර දුන් අතිරේක මූල්‍යමය වටිනාකම කියලා. එහෙමත් නැත්නම් මේක අපි හඳුන්වනවා මෙම ක්‍රියාවලියේදී ශ්‍රමයේ සැබෑ වටිනාකමේ ආර්ථිකාගය කියලා. මොකද මේ ශ්‍රමය නැතිනම් මේ ආර්ථිකාගය ජනනය වන්නේ නැහැ. මේ අතිරේක අගය තීරණය වුණේ මෙම ශ්‍රමයේ වැඩ කිරීමේ හැකියාව මතයි. දැන් අපි බලමු මෙම නිදසුනේ ක්‍රියාවලිය සේව්‍ය සේවක සම්බන්ධතාවයකට ආදේශ කරලා. මෙම ශ්‍රමයේ සැබෑ වටිනාකම වන රුපියල් 4000 ශ්‍රමිකයාට කිසිම දවසක ලැබෙනවාද? සම්පූර්ණයෙන් බැරි නම් අඩුගානේ භාගයට භාගයක්වත් ඔහුට ගන්න පුළුවන් වෙයිද? ඇයි ඔහුට ඔහුගේ ශ්‍රමයේ වාසියේ සාධාරණ පංගුව ගන්නට බැරි? ශ්‍රමිකයා මහන්සි වෙලා අවංකව කැපවීමෙන් ව්‍යාපාරයට පක්ෂපාතිව හා කීකරුව වැඩ කළානේ. ශ්‍රමිකයාගේ ශ්‍රමයේ වටිනාකමේ පංගුව තීරණය කරන්නේ කලින් කියපු වෙහෙස නොබලා වැඩ කිරීම, අවංකත්වය, පක්ෂපාතීත්වය, යටහත් පහත් කීකරුකම කියන දේවල් උඩද? නැහැ. මෙන්න මේක තමයි ඉල්ලුම හා සැපයීම උඩ දුවන වෙළඳපොළ ආර්ථිකයක අපි තේරුම් ගත යුතු සැබෑ සත්‍යය. ශ්‍රමිකයාට ගෙවන්නේ ඔහුගේ ශ්‍රමයේ සැබෑ වටිනාකම නෙවෙයි. ශ්‍රමිකයාට හිමිවන්නේ නැවත සැරයක් ඔහු ලවා එම කාර්ය ආපසු කරවා ගැනීම සඳහා පසුදා උදෑසන හෝ ඊළඟ මාසයේදී ඔහු ඒ සඳහා නැවත ගෙන්වා ගැනීම උදෙසා එකී නිශ්චිත රැකියා ක්ෂේත්‍රයෙහි එකී ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම හා සැපයීමට අනුව වෙළඳපොළෙන් ශ්‍රමය මිලදී ගැනීම උදෙසා ගෙවිය යුතු වන අවම මිලයි. ඒ තමයි එම රැකියා ක්ෂේත්‍රයේ එකී ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම හා සැපයීමට අනුව වෙළඳපොළෙන් ශ්‍රමය මිලදී ගැනීම උදෙසා ගෙවිය යුතු වන අවම මිල. වෙළඳපොළ ආර්ථිකයකදී වැටුප කියන්නේ ශ්‍රමයට ඇති ඉල්ලුම හා සැපයීම මත තීරණය වන මෙම මිලට මිස ශ්‍රමයේ නියම ආර්ථික වටිනාකමට නෙවෙයි. මේකට හේතුවක් තියෙනවා. එම අවම මිලට වඩා වැඩි මුදලක් ශ්‍රමිකයාට ගෙවන්නේ නම් තම ව්‍යාපාරය තරඟකාරී වන්නේ නැහැ. අනෙක් තරඟකරුවන් ඔහු අභිබවා ගිහින් වෙළඳපොළ කොටස දැහැගන්නවා. එතකොට ඔහුගේ ලාභය සංකෝචනය වී යෙද වූ ප්‍රාග්ධනයත් කාදනය වන්න පටන් ගන්නවා. සිහිබුද්ධියක් ඇති කිසිම ආයෝජකයෙක් මෙවැනි අපේක්ෂාවකින් ප්‍රාග්ධනයක් යොදවනවාද? ලාභ ලබන්න නම් ඒ වගේම ව්‍යාපාරයේ දිගටම රැඳී ඉඳන් තරඟ කරන්න ඕනෑ නම් හාම්පුතා අනිවාර්යෙන්ම වෙළඳපොළ නියමයන් අනුව ව්‍යාපාර කිරීම සිදු කළ යුතුමයි. ඒ කියන්නේ
ශ්‍රමිකයාගේ ශ්‍රමයට හිමි සාධාරණ පංගුවට අවංක වෙමින් ශ්‍රමිකයාගේ සාධාරණය ගැන හිතමින් කටයුතු කළොත් ව්‍යාපාරය අනිවාර්යෙන්ම බංකොලොත් වෙනවා. සමහර විට සේවා යෝජකයා ඉතා හොඳ කරුණාවන්ත ගුණයහපත් අවංක පුද්ගලයෙක් වන්න පුළුවන්. නමුත් වෙළඳපොළ ආර්ථිකයේදී ව්‍යාපාර කරනවා නම් අනිවාර්යෙන්ම සේවකයන්ට ගෙවන්න වෙන්නේ එකී නිශ්චිත රැකියා ක්ෂේත්‍රයෙහි එකී ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම හා සැපයුමට අනුව වෙළඳපොළෙන් ශ්‍රමය මිලදී ගැනීමට උදෙසා ගෙවිය යුතු අවම මිලයි. ඒ හැරෙන්නට ඔහුට වෙන තේරීමක් නැහැ. උදාහරණයක් හැටියට ගනිමු ගණකාධිකරණ ක්ෂේත්‍රය. රටක එම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 1000ක් තිබෙනවා කියලා හිතමු. වෙළඳපොලේ ඉන්නේ සුදුසුකම් සහිත රැකියා අපේක්ෂකයන් 700ක් පමණක් නම් ඒ 700 දෙනා ඩැහැගන්න හාම්පුතුන් උත්සුක වනවා. ඉක්මන් නොවුනොත් අනිත් ව්‍යාපාරික තරංකරුවන් ඒ අයව මිලදී ගනීවි. එතකොට සිදුවන්නේ එක හාම්පුතෙක් ගෙවනවාට වඩා වැඩිපුර මුදලක් ගෙවලා හෝ ඒ සේවකයාව තමන් වෙත ගන්න අනික් හාම්පුතුන් තරඟ කිරීමයි. මේ හරහා සේවකයාට නිර්මාණය වන හොඳ ඉල්ලුම නිසා ගණකාධිකරණ රැකියා ක්ෂේත්‍රයට ඉහළ වැටුප් මට්ටමක් හිමි වෙනවා. මේක සිද්ධ වෙන්නේ සේවකයාගේ කාර්යශූරත්වය, අධ්‍යාපන සුදුසුකම්, අවංකකම, හාම්පුතාට ඇති යටහත් පහත් ලැබියාව නිසා නෙවෙයි. වෙළඳපොලේ එකී රැකියා සඳහා ඇති ඉල්ලුමත් ඊට සාපේක්ෂව ඇති සැපයුමත් පදනම් කරගෙනයි. අපි හිතමු වෙළඳපොලේ ඇති එම ගණකාධිකරණ රැකියා අවස්ථා 1000ක් වෙනුවෙන් රැකියා අපේක්ෂකයින් 3000ක් පමණ ඉන්නවා කියලා. එවිට මොකද වෙන්නේ? තිබෙන සීමිත රැකියා අවස්ථා ටික දැහැගන්න සේවකයෝ පොර කනවා. එතකොට හාම්පුතා ඔවුන් සඳහා ගෙවන ගණන පුළුවන් තරම් පහත දානවා. සේවකයෝත් රැකියාවක් ලබා ගැනීමට තිබෙන තරඟය නිසා ලබා දෙන ඕනෑම සොච්චම් වැටුපකට රැකියාව කරන්න පෙළඹෙනවා. දැන් බලන්න ඉහත අවස්ථා දෙකේම ඉන්නේ එකම සුදුසුකම් තියෙන එකම විදියට මහන්සි වී වැඩ කරන කාර්යශූරත්වය, අධ්‍යාපන සුදුසුකම්, අවංකකම, හාම්පුතාට ඇති යටහත් පහත් ලැබියාව තිබෙන අයයි. ඒ වුණත් වැටුපාඩුයි. මේකෙන් පැහැදිලි වන යථාර්ථය තමයි වෙළඳපොළ ආර්ථිකයකදී වැටුප ඉහළ පහළ යාම හෝ ශ්‍රමයට ඇති වටිනාකම යනු වෙළඳපොලේ ඒ සඳහා ඇති ඉල්ලුම හා සැපයුම උඩ පමණක් තීරණය වන කාරණාවක් බවයි. එහෙම නැතිව එය තීරණය වන්නේ සමහර හාම්පුතුන් සේවකයන්ව ගොනාට අන්දන්නට කියන කාර්යශූරත්වය, අධ්‍යාපන සුදුසුකම්, අවංකකම, හාම්පුතාට ඇති යටහත් පහත් ලැබියාව ආදී කාරණා උඩ නම් නොවේ. මේවා රැකියාවක් සඳහා අවශ්‍ය සමහරක් සාධක වුවත් සේවකයාට ගෙවන මිල වෙළඳපොළ ආර්ථිකයකදී තීරණය කරන තීරණාත්මක සාධකය වන්නේ වෙළඳපොලේ අදාළ රැකියා කාණ්ඩයන්ට ඇති ඉල්ලුම හා සැපයුමයි. අපි මෙහෙම හිතමු. ඔබ කවුරුත් දන්නවා වෛද්‍යවරුන්ට හොඳ වැටුපක් වගේම ඔවුන්ගේ ශ්‍රමයට හොඳ වටිනාකමක් තිබෙන බව. ඒ ඔවුන් දුක් මහන්සි වෙලා ඉගෙනගෙන තිබෙන නිසා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි අපි හිතමු රටේ ජනගහනයෙන් හැම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුම ඔය විදියට දුක් මහන්සි වෙලා ඉගෙනගෙන වෛද්‍යවරු වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ රටේ බලන අත වෛද්‍යවරු ඉන්නවා. එතකොට අද ගෙවන විදියේ ඉහළ වැටුපක් හෝ ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් තිබෙයිද? නැහැ. ඔවුනුත් අලෙවි වන්නේ තුට්ටු දෙකට. ඒ ඉල්ලුම අභිබවා යන විශාල සැපයුමක් වෙළඳපොලේ තිබෙන නිසා. මේක තමයි වෙළඳපොළ යථාර්ථය. කොච්චර හොඳ හාම්පුතෙකු වුණත් සේවකයාගේ අවංකත්වය, කාර්යශූරත්වය, අධ්‍යාපන සුදුසුකම වගේ දේවල් ගැන හිතලා වෙළඳපොලේ තිබෙන ඉල්ලුම සැපයුම හරහා නිර්මාණය වෙලා තිබෙන වැටුපේ මිලට වඩා වැඩියෙන් ගෙවන්න පෙළඹුණහොත්
ඔහුගේ ව්‍යාපාරයේ නිෂ්පාදන හෝ සේවාවේ ඒකක පිරිවැය ඉහළ ගිහිල්ලා ඔහු අලෙවි කරන දේ වෙළඳපොලේදී තරඟකාරී නොවී යනවා. මන්ද අනිත් තරඟකරුවන් ඊටත් වඩා අඩු මුදලට එම සේවාවන් හෝ නිෂ්පාදන අලෙවි කරලා වෙළඳපොළ ජය ගන්න පෙළඹෙනවා. මේක තමයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක ඇත්ත යථාර්ථය. මෙන්න මේ නිසා තමයි ශ්‍රමිකයාගේ ශ්‍රමයට සාධාරණත්වය හාම්පුතාගෙන් බලාපොරොත්තු වෙන්න බැරි. එහෙමනම් ශ්‍රමිකයාට තමන් යොදවන ශ්‍රමයට සාධාරණ වටිනාකම ලබා ගන්න සිදු කළ යුතු තේරීම කුමක්ද? ඒ තේරීමේ පදනම හැදෙන්නේ මෙහෙමයි. දැන් අපි කලින් සංසිද්ධිය දිහා මඳකට ආපසු බලමු. පළමු වටේදී භාණ්ඩයක් තැනීමෙන් රුපියල් 4000ක අමතර ආර්ථික වටිනාකමක් ලබා ගත්තත් දෙවන හා ඉන්පසු එළඹෙන වටයන්හිදී ප්‍රාග්ධනයේ යෙදූ ව්‍යාපාරිකයා පෙළඹෙන්නේ තවත් විශාල ගුණාකාරයන් වලින් ප්‍රසාරණය වී උපයන්න පුළුවන් ලාභය එන්නම වැඩි කරගන්නටයි. එහෙම නැතිව වෙළඳපොලේ රැඳී ඉන්න බෑ. වෙළඳපොලේ රැඳී ඉන්න ඕන නම් පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කරලා විශාල වෙළඳපොළ කොටසක් අත්පත් කරගන්න වෙනවා. එහෙම නොවුනොත් අනෙක් තරඟකරුවන් ඒ තැන ගන්නවා. මේ තරඟයට මුහුණ දෙමින් තම භාණ්ඩයට හෝ සේවාව සඳහා ඇති වෙළඳපොළ තරඟකාරීත්වය පවත්වා ගන්න ඕන වුණාම ශ්‍රමයට ගෙවන මිල අවමෙන්ම තබා ගන්න ප්‍රාග්ධනය නිතැතින්ම පෙළඹෙනවා. ලාභයේ පරිමාණය එන්නම වැඩි වෙනවා. නමුත් ශ්‍රමිකයාට එයින් ගෙවන කොටසේ අනුපාතිකය හෝ ප්‍රමාණය ලාභය වැඩිවීමේ ප්‍රමාණයට හැම විටම සාපේක්ෂව වැඩි වෙනවාද? හොඳට කල්පනා කරලා බලන්න. ඔබේ සේවාස්ථානයේත් යථාර්ථය මේක නෙමෙයිද? එක මෝටර රථයක් තිබෙන ව්‍යාපාරිකයා ඊළඟ වසරේ තවත් දෙකක් මිලදී ගන්නවා. ඊටත් පසු අවුරුද්දේ තවත් නිවාස 2-3ක් ගන්නවා. බැංකු ගිණුමේ ඇති ඉතිරි කිරීම් ප්‍රසාරණය වෙනවා. හාම්පුතාගේ මේ ධනයේ ප්‍රසාරණයේ අනුපාතයට සාපේක්ෂව ඔබේ ඉපීමත් වැඩි වෙනවද? ඔබ මාන්සි වී අවංකව වැඩ කරනවානේ. නෑ. සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ ජනනය කරන ලාභයට සමානුපාතිකව හාම්පුතාගේ හා ශ්‍රමිකයාගේ ඉපීම් වර්ධනය වීමේ සාපේක්ෂ අනුපාතයේ පරතරය එන්නම වැඩිවීමයි. ප්‍රාග්ධනයේ විසින් තමන් ගෙවන මිලට ශ්‍රමයෙන් ලබා ගන්නා නිෂ්පාදනය හෝ සේවා ඒකක ප්‍රමාණය එන්නම වැඩි කරනවා. ඒකට කියනවා ඵලදායීතාවය කියලා. ඒක හොඳ දෙයක්. නමුත් ශ්‍රමයේ වැඩ කිරීමේ හැකියාව උපරිම කරලා ජනනය කර දෙන අතිරේක වටිනාකමේ සාධාරණ පංගුව සෑම විටම ආපසු ශ්‍රමයට යන්නේ නැහැ. මේකයි මෙතන තියෙන ගැටලුව. ශ්‍රමය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වයේ සාධාරණ වටිනාකම ශ්‍රමයට ලැබෙන්නේ නැහැ. ප්‍රාග්ධනයට ඒක ශ්‍රමය උදෙසා ලබා දෙන්නත් බෑ. එහෙම වුණොත් ලාභය අඩු වෙනවා. කවුද ලාභ අඩු කරගන්න ව්‍යාපාර කරන්නේ? ඒ නිසා ශ්‍රමයේ සාධාරණ පංගුව එහෙමත් නැත්නම් නියම වටිනාකම ලබා ගැනීම කරන්න ඕන නම් තියෙන්නේ එක විකල්පයයි. රජයට හෝ හාම්පුතාට මේ කාරණේදී සේවකයාට අවංකව උපකාර කරන්න බෑ. ඇත්තේ එක තේරීමක් පමණයි. එනම් ශ්‍රමිකයන් විසින් තමන්ගේ සාමූහික ශක්තිය පිළිඹවන ආකාරයට සංවිධානය වීම හා සාමූහිකව කේවල් කරන තැනකට යොමු වීමයි. ඒ සඳහා තියෙන එකම විකල්පය සංවිධානය වීම කියලා අද ඇමරිකා එක්සත් ජනපදය යුරෝපය ඇතුළු මුළු ලෝකයම පිළි අරන් තියෙනවා. කොහොමද එහෙම දෙයකින් අපේ ශ්‍රමයේ නියම වටිනාකම ලබා ගන්න පුළුවන් වන්නේ? වත්මන් ලෝකයට ගැලපෙන විදිහට නිසි දැනුමෙන් සන්නද්ධ අත්දැකීම් ඇති සමාජිකයන්ගේ පාලනයට පමණක් යටත් පිළිගත් මූලධර්ම උඩ කටයුතු කරන ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිතියකට පුළුවන් සේවකයන්ගේ සාමූහික ශක්තිය එකට ගොනු කරලා සාමූහික කේවල් කිරීම තුළින් ශ්‍රමයේ සාධාරණ කොටස ශ්‍රමිකයාට ලබා දෙන මාවතකට සේව්‍ය සේවක සම්බන්ධතාවය හසුරවන්න. සේවකයෙකුට කවදාවත්
තමන්ගේ ශ්‍රමයට හිමි වටිනාකම තනියම ලබා ගන්න බෑ. තමන් තනියම ප්‍රාග්ධනයෙන් එහෙම ඉල්ලීම් ඉදිරිපත් කළොත් ඔහු කඩාකප්පල්කාරයෙක් කියලා එයාව එතනින් ඉවත් කරලා අනිත් අයගෙන් ඒ වැඩේ කරගන්නවා. මේ සඳහා ශ්‍රමය එකාවන්ව පෙළගැසිය යුතු වෙනවා. එතකොට ප්‍රාග්ධනයට ශ්‍රමිකයා එක්ක ගනුදෙනු කරන තැනකට ගමන් කරන්න සිදු වෙනවා. මේ හරහා විතරයි ශ්‍රමිකයා යන්ත්‍රයක හොදු අංගෝපාංගයක් නොවි ආත්මගරුත්වයක් හා වටිනාකමක් ඇති සේවකයෙකු බවට පත්වන්නේ. ඔබ කැමති නැද්ද ආත්මගරුත්වයක් හා වටිනාකමක් ඇති සේවකයෙකු බවට පත්වන්න? ඒ නිසා ශ්‍රමයේ සාධාරණ පංගුව ලබා ගැනීමේ මාවතට අවතීර්ණ වීම සඳහා සේවකයන් එකවන්න සංවිධානය වීම හැර වෙනත් තාර්කික හා තිරසාර විකල්පයක් තවම මේ ලෝකේ සොයාගෙන නැහැ. ප්‍රාග්ධනය පැටව ගැසවීමේ හැකියාවේ අතිශය තීර්ණාත්මක සාධකය වන්නේ ශ්‍රමයයි. නමුත් ශ්‍රමය සිය වැඩ කිරීමේ හැකියාව නතර කළහොත් නිෂ්පාදන ක්‍රියාවලියත් එක තැනම නතර වෙනවා. ඒ මෙම ක්‍රියාවලියේ තිබෙන තීර්ණාත්මක සාධකය ශ්‍රමය වන නිසා ශ්‍රමය නතර වුවහොත් මුළු ලෝකයම නතර වෙනවා. ප්‍රාග්ධනය මේකට කැමති නෑ. ඒ නිසා ඒක වළක්වා ගන්න ඕනෑම දෙයක් කරાવી. ඒ වුණාට වෙළඳපොලේදී ශ්‍රමය තනිව විසිරී තිබෙන නිසා ඔවුන් නිෂ්පාදනයේදී තීර්ණාත්මක සාධකය බවට පත් කරන ගුණාංගය ගිලිහි ගොස් තිබෙනවා. කුණු කොල්ලයට මිලදී ගත හැකි පහසුවෙන් සූරාකෑමට හෝ අපයෝජනයට ලක් කළ හැකි නම්‍යශීලී වාණිජ භාණ්ඩයක් බවට ලඝු වෙලා තිබෙනවා. ශ්‍රමය එකට ගොනු නොවී විසිරී තනිව ඉන්නට සලස්වා ඇති නිසා ශ්‍රමයට තමන්ගේ සැබෑ වටිනාකම ආරෝපණය කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසයි සේවා යෝජකයෝ ශ්‍රමයට වෘත්තීය සමිතියක් විදියට එක්වන්න තිබෙන අයිතිය පිළිගන්න මෙතරම් අකමැති. සමිතිය දෙසට අවධානය යොමු වීම වළක්වන්න ඔවුන් විවිධ උපක්‍රම යොදනවා. ධනාත්මක චින්තනය තමන් මහන්සි වුණොතින් තනියම ඉනිමග නගින්න පුළුවන්. අපි එකම පවුලක්, එකම කණ්ඩායමක්, එකම නිරෑඳුම අඳින්නේ. ප්‍රශ්න විසඳන්න කමිටු තිබෙනවා. අපි කළමනාකාරීත්වයත් එක්ක එකට ක්‍රීඩා කරනවා, එකට කනවබනවා. මේ වගේ දේවල් ඉදිරියට දමමින් කූට උපක්‍රම හරහා සේවකයාගේ අවධානය හා ප්‍රමුඛතාවය ඉතා සූක්ෂම විදියට වෙන අතකට යොමු කරලා ශ්‍රමය සංවිධානය වී තීර්ණාත්මක සාධකය බවට ආරෝපණය වීමට ඇති ඉඩ ප්‍රස්තාව අහුරල දමන්න කටයුතු කරනවා. ශ්‍රමය සංවිධානය නොවී විසිරී සිටිනවා නම් ඔවුන් නිෂ්පාදනයේ තීර්ණාත්මක සාධකය බවට ආරෝපණය වී ඉහළ කේවල් කිරීමේ හැකියාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව නිසැකවම අහිමි කරගන්නවා. හැබැයි එක වැඩපළක් පමණක් සංවිධානය වීමෙන් යම් සීමිත දේවල් දිනාගන්න පුළුවන්. නමුත් ශ්‍රමයේ නියම වටිනාකම දිනාගන්න නම් ඒ ක්ෂේත්‍රවල සියලු සේවකයන් සංවිධානය විය යුතු වෙනවා. එවිට අනිවාර්යෙන්ම ප්‍රාග්ධනයට සිද්ධ වෙනවා ශ්‍රමය එක්ක ගනුදෙනු කරන්නත් ශ්‍රමයේ වටිනාකමට යුක්තිය ඉටු කරන්නත්. මෙවැනි තත්ත්වයක් කරා තමයි එක තැනක ශ්‍රමය සෝරා කෑමෙන් ලබා ගන්නා අයුතු තරඟකාරී වාසිය එම ක්ෂේත්‍රයේම ශ්‍රමයට නිසි වටිනාකම දෙන ආයතනයකට එරෙහිව යොදවලා වෙළඳපොළ අල්ලගන්න බැරි වෙන්නේ. යම් ක්ෂේත්‍රයක සේවකයෝ බහුතරය සංවිධානය වෙලා ඉන්නවා නම් එම ක්ෂේත්‍රයේ ශ්‍රමය සඳහා සමතුලිත තරඟ බිමක් නිර්මාණය වෙනවා. මේක ශ්‍රමයේ වටිනාකම දිනා ගැනීම සඳහා කේවල් කිරීමේදී වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගන්නත් ඉතා විශාල ශක්තියක් වෙනවා. මේ හරහා යම් පමණකට පුළුවන් වෙළඳපොලේ ශ්‍රම සැපයීමේ කොන්දේසි සේවකයාට වාසි වන විදියට සාමූහිකව හසුරුවන තැනකට යොමු කරගන්න. අපේ ශ්‍රමයේ වටිනාකම, අයිතිවාසිකම්, ගරුත්වය කියන මේ හැම දෙයක්ම සත්‍ය වශයෙන්ම හා තාර්කිකව දිනාගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මය මේකයි. මේ විදියට සංවිධානය වුවහොත් නිසැකවම රැකියාවේ සුරක්ෂිත භාවය
සේවාස්ථානය තුළදී ඔබේ ආත්ම ගරුත්වය සුරැකෙන පරිදි රැකියාව කිරීමේ අයිතිය ප්‍රශ්නයක් ඇති වූ විට සාධනීය ලෙසත් සාමූහිකවත් ඒවා නිරාකරණය කර ගැනීමේ හැකියාව නීතියෙන් සලසා ඇති සියලු අයිතිවාසිකම් කිසිම ගැටලුවක් නැතුව සම්පූර්ණයෙන් භුක්ති විඳීමේ හැකියාව සහ සමාජය ඉදිරියේ අපේක්ෂා කරන පිළිගැනීම තිබෙන හොඳ අනාගතයකට හිමිකම් කියන්න පුළුවන් ශිෂ්ට රැකියාවක් බවට අපේ රැකියාව පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දේශපාලකයෝ ළඟ එහෙමත් නැත්නම් හාම්පුතා ළඟ දනින් වැටි මේක ලබා ගන්න බෑ. මොකද වැටුප කියන්නේ නිශ්චිත රැකියා ක්ෂේත්‍රයක එකී ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම හා සැපයීමට අනුව වෙළඳපොළෙන් ශ්‍රමය මිලදී ගැනීම උදෙසා ගෙවිය යුතු අවම මිල පමණයි. මෙන්න මේ නිසයි වැඩබිමේ සාධාරණත්වය හා යුක්තිය සඳහා වෘත්තීය සමිතියක් පිහිටවීමේ අයිතියත් සාමූහිකව සේවා යෝජකයා සමග කේවල් කර ශ්‍රමයේ නිසි වටිනාකම ලබා ගැනීමේ අයිතිවාසිකම මෙන්ම ඒ සඳහා සාමූහික ගිවිසුම් ඇතිකර ගැනීමේ අයිතිවාසිකම අද ලෝකයේ උල්ලංඝනය නොකළ යුතු මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස පිළි අරන් තියෙන්නේ. මේ කියන අයිතිවාසිකම් එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ජගත් කම්කරු සංවිධානයේ අංක 87 දරන සේවක එක්රැස්වීමේ හා සංවිධානය වීමේ අයිතිය සුරැකීමේ සම්මුතියේ ජගත් කම්කරු සංවිධානයේ අංක 98 දරන සංවිධානය වීමේ හා සාමූහික කේවල් කිරීමේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ ඉතා ප්‍රබල ලෙස පිළි අරගෙන සාතික කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි මේ සම්මුතිය අත්සන් කරලා පිළි අරගෙන ඒවා ලංකාවේ සේවකයන්ට භුක්ති විඳින්න ඉඩ දෙන බවට සාතික වෙලා නොයෙකුත් ජාත්‍යන්තර වෙළඳාමට අදාළ බදු සහන පවා අපේ ව්‍යාපාරිකයන්ට ලබා දී තිබෙනවා. මීටත් අමතරව අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් රටේ අනිකුත් නීති රීතිවලත් මෙම අයිතිවාසිකම සේවකයන්ට අවහිරයකින් තොරව භුක්ති විඳින්න අවශ්‍ය නෛතික රාමුවක් සහතික කරලා තියෙනවා. ඒ වගේම මෙම එක්සත් ජාතීන්ගේ හා ජගත් කම්කරු සංවිධාන සම්මුතියින් වල අඩංගු අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය ශිෂ්ට රැකියාවක් සඳහා අවැසි අනිවාර්ය මූලික පූර්ව අවශ්‍යතාවයක් ලෙස පිළි අරගෙන තියෙනවා. මේ ශිෂ්ට රැකියාව සහතික කිරීම 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රාජ්‍ය නායකින්ගේ සහභාගීත්වයෙන් එළිදක්වපු තිරසාර සංවර්ධන ඉලක්ක 17 තුල 8 වෙනි ඉලක්කය ලෙසත් නම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒවා සාක්ෂාත් කරගන්න ඒකට අනුරූපව අපේ රටේ වැඩපිළිවෙළ සකස් කරනවා කියලා අපි ප්‍රතිඥා දීලා තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් වැඩපොළේදී සේවකයාට යුක්තිය ඉටු කිරීම සඳහා සහ ශ්‍රමයට හිමි වටිනාකම ලබා දීම සඳහා ක්‍රියාවේ යෙදවීම සහතික කළ යුතු අනිවාර්ය අවශ්‍යතාවයන් ලෙස පිළිගැනෙන පොදු එකඟතාවයක් අද මුළු ලෝකයේම නිර්මාණය වෙලා තියෙනවා. මේක තමයි නව ලොව ප්‍රවණතාවය. සමහර හාම්පුතුන් ලෝකයේම පිළිගත් මේ මූලික අයිතිවාසිකම් නොදී අපි සේවකීන්ව හොඳින් බලා ගන්නවා. ඉන්සෙන්ටිව් පවා ගෙවනවා. විනෝද ගමන් එක්ක යනවා. හොඳට කන්න බොන්න දෙනවා. ඒ වගේ චාටු බස් වලින් රවටන්න හැදුවත් එසේ රවටන්න හැකිවන්නේ සීග්‍රයෙන් දියුණු වන නව ලොව පිළිබඳවත් සමාජය පිළිබඳවත් ඊතරම් අවබෝධයක් නොමැති පහළ අධ්‍යාපන මට්ටමක් ඇති ශ්‍රමිකයන් පමණයි. මන්ද ලෝකයේම පිළිගත් සරල සත්‍ය නම් ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ ඌමනාවන් එකිනෙකට පරස්පර බවයි. වෙන විදියකට කිව්වොත් ප්‍රාග්ධනයට වෙළඳපොලේ තරංකාරී වීම සඳහා වෙළඳපොලෙන් මිලදී ගත හැකි අවම මිලට ශ්‍රමය මිලදී ගත යුතු වෙනවා. අනික් පසින් සේවකයන්ට වෙළඳපොලෙන් නිර්මාණය කරලා තිබෙන සීමාවක් නැති ජීවන අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තමුන්ගේ ශ්‍රමය අලෙවි කරන්න පුළුවන් උපරිම මිලකට
අලෙවි කරන්නත් වෙනවා. මේක තමයි රැකියාවේදී හාම්පුතා හා සේවකයා අතර තියෙන හෙට්ටුවේ ආර්ථික විද්‍යානුකූල පදනම. මේ ඌමනාවන් දෙක එක පිල්ලේ ගමන් කරන්නේ නැහැ. ඒවා එකින් එකට පරස්පරයි. ප්‍රාග්ධනයේ ඌමනාව උපරිම කළොත් ශ්‍රමයේ පංගුව අඩු වෙනවා. ශ්‍රමයේ පංගුව උපරිම කළොත් ප්‍රාග්ධනයේ පංගුව අඩු වෙනවා. මේක නෙවෙයිද ඇත්ත? එහෙමනම් ප්‍රතිවාදී ඌමනාව තිබෙන කෙනා අනෙක් පාර්ශවයේ ඌමනාව සපුරයි කියලා කොහොමද තාර්කිකව විශ්වාස කරන්නේ? කාටද මේක එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් වෙන්නේ? ඒ නිසා අපි ගමන් කළ යුත්තේ ලෝකය පිළිගත් අයිතිවාසිකම් පිළිපදින දියුණු හා ශිෂ්ට සමාජයේ ක්‍රමවේදයන් වෙත මිස එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජගත් කම්කරු සංවිධානය ආදියෙන් අනිවාර්ය කර තහවුරු කරලා තිබෙන මෙම සංවිධානය වීමේ සාමූහික කේවල් කිරීමේ අයිතිවාසිකම් දිහා වපර ඇසින් බලන නොදියුණු ප්‍රවේණිදාස වැඩවසම් මානසිකත්වයක් කරපින්නාගත් ශ්‍රමයේ වටිනාකම ලබා දීමට එරෙහි පසුගාමී සමාජයකට නොවේ. ගමන් කළ යුත්තේ ඉදිරියටද ආපස්සටද? තේරීම ඔබේ. සංවිධානය වීමෙන් කොහොමද අපි ඉදිරියට යන්නේ? සංවිධානය වුණාම අපිට අපේ වැඩපොලේ අවශ්‍යතා ගැන හොඳ තක්සේරුවක් ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම සේවා යෝජකයන් සමග වැඩපොලේ අභියෝග ගැන හරවත් සංවාදයකට එළඹෙන්න අවශ්‍ය පසුබිමත් නිර්මාණය වෙනවා. තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ. මේ සඳහා සේවක හා සේවා යෝජක පාර්ශව දෙකම එකිනෙකාට අවංක වෙන්න සිදු වෙනවා. මෙහෙම වුණොත් ව්‍යාපාරයේ ඵලදායකත්වය ප්‍රසාරණය කරන්න සේවකයන්ට පහසු වෙනවා. ඒ කියන්නේ පොඩි කේක් ගෙඩියකින් සේවකීන්ට ලබා දෙන කුඩා පංගුවට සටන් කරනවා වෙනුවට වඩාත් ලොකු කේක් ගෙඩියක් නිර්මාණය කරන්නට මෙම සංවිධිත අන්‍යෝන්‍ය එකඟතාවය යොදාගන්න පුළුවන්කම ලැබෙනවා. මෙසේ විශාල කේක් ගෙඩියක් නිපදවලා සේවකීන්ට ඒ හරහා තමන්ගේ දායකත්වයට සරිලන සාධාරණ පංගුවක් ලබා ගැනීමට ඇති කරන එකඟතාවය තමයි සාමූහික කේවල් කිරීමේ ගිවිසුමේ යථාර්ථයේ අත්තිවාරම. මේ හරහා විශාල ලාභය උපයාගන්න, ව්‍යාපාර වර්ධනය කරගන්න, ව්‍යාපාරික ස්ථාවරත්වය තහවුරු කරගෙන වෙළඳපොළ ජය ගන්නට ආදී කටයුතු වලට මුල පුරන්න දුරදක්නා ඥානය ඇති ආයතන ගණනාවකට හැකියාව ලැබී තිබෙනවා. ලෝකයේ දියුණු මහා පරිමාණ සමාගම් බොහොමයක් කටයුතු කරන්නේත් ඔවුන් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගෙන ඇත්තෙත් මේ ආකාරයටයි. ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ පරස්පර ඌමනාවන් යම් සාධාරණ විදියකට සමතුලනය කරගන්න පුළුවන් වන්නේත් මේ ආකාරයටයි. ඒ නිසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජගත් කම්කරු සංවිධානය ඇතුළුව දියුණු ශිෂ්ට ලෝකය මේ ක්‍රමය සඳහා ඇති අයිතිය අනිවාර්ය අයිතියක් කරලා තියෙන්නේ. පොඩ්ඩකට අපි මෙහෙම හිතමු. ඔබ පාරේ යන විට පොලිස් නිලධාරියෙක් දුටුවොත් ඔබ බියට හෝ කලබලයට පත්වනවාද? නෑ. එහෙම වන්න හේතුවක් නෑ. ඒ ඔබ තව පුද්ගලයෙකුට හිමි දෙයක් අසාධාරණ විදියට අරගෙන හෝ නීති විරෝධී යමක් සිදු කරලා නැති නිසා. ඒ කියන්නේ ඔබ නිවැරදි නම් ඔබ පොලිසියට හෝ නීතියේ සඳහන් කරලා තිබෙන දෙයකට බිය විය යුතු නෑ. ඒ වුණාට සමහර කාම්පුතුන් තමන්ගේ වැඩපොලේ වෘත්තීය සමිතියක් හැදෙනවා කිව්වොත් පුදුම බියකට හා කලබලයකට පත්වනවා. හරියට වැරදි කරපු පුද්ගලයෙකු මහා පාරේ පොලිස් නිලධාරියෙක් දැක්කා වගේ. වෘත්තීය සමිති අයිතිවාසිකම නීති විරෝධී හෝ ජාත්‍යන්තරව තහනම් කරපු සාපරාධී දෙයක්ද? නෑ. ඇයි එහෙමනම් මේ සමහර කාම්පුතුන් බය වෙලා ඉන්නේ? ඒ තමන්ට වසන් කරන්න දෙයක්, එහෙමත් නැත්නම් සේවකයෝ සංවිධානය වුණොත් මෙතෙක් කල් සේවකයන්ට අහිමි කරමින් සිටින දෙයක් ආපසු ඔවුන්ට දෙන්න වෙයි කියන බිය නිසා. එහෙමත් නැත්නම් සේවකයන් ලවා
පමණට වඩා ලොකු කේක් ගෙඩියක් නිර්මාණය කරගෙන ඒ සඳහා උපයෝගී කරගත් ශ්‍රමයේ වටිනාකමට සාපේක්ෂව සේවකයාට යුක්ති සහගතව හිමිවිය යුතු පංගුව දෙන්න වේවි. එහෙම වුණොත් Tamanගේ ඉපයූ අසීමිත ලාභය අඩුවේවි කියලා හිතන කෙනෙක් විතරයි බියට හෝ කලබලයට පත්වන්නේ. ඒ කිසි දෙයකට නැතිව සමිතියක් හැදෙනවට බියවන කෙනෙක් ඉන්නවා නම් ඔහු ලෝකයේ ගමන් කරන නවීන දිශාව ගැන කිසිම අවබෝධයක් නැති අනුවන ව්‍යාපාර ඥානය නොමැති ප්‍රවේණිදාස යුගයේ හාම්පුතෙක් වන්න ඕන. සංවිධානය වීම, සමිතිගත වීම, සාමූහිකව කේවල් කිරීම හා සාමූහික කිවසුම් වලට එළඹීම කියන්නේ නීත්‍යානුකූලව අපේ රටේත් ලෝකයේත් පිළිගනු ලබන ඕනෑම ව්‍යාපාරික අභියෝගයක් සාර්ථකව ජය ගැනීමට සේවකයාටත් හාම්පුතාටත් හොඳ සවියක් කරගන්න පුළුවන් සේව්‍ය සේවක සම්බන්ධතාවකදී සාධාරණ විශ්වාසදායී යහපත් හා ඵලදායක කාර්මික සම්බන්ධතාවක මූලික අඩිතාලමයි. ඔබේ වැඩපලේ නිපදවන ලාභයේ කේක් ගෙඩිය ලොකු කරගන්නත් ඔබේ ශ්‍රමයේ වටිනාකමට සාපේක්ෂව ඔබට යුක්ති සහගතව හිමි විය යුතු පංගුව හිමි කරගෙන ඔබගේ සේවස්ථානයේ දියුණුව වඩවා ස්ථාවර හෙට දවසකට පියමනින්න ඔබත් කැමතිද? තේරීම ඔබ සතුය.